ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කටයුතු මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඇනහිටලා තියෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිද්ධ කරන්න ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබෝල් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරනු ලැබුවා. රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදු කරද්දී ඒ ප්‍රතිකාරය දින 5ත් දින 35ත් අතර කාලයක් දක්වා දිනපතා සිදු කළ යුතු වෙනවා. ඒ ප්‍රතිකාර කර යුතු දින ගණන තීරණය වෙන්නේ අදාළ රෝගියාට තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තත්ත්වය අනුවයි. මේ යන්ත්‍ර දෙකෙන් ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රය පසුගිය 12 වන සඳුදා සිටත් කොබෝල් ප්‍රතිකාර යන්ත්‍රය පසුගිය 14 වන බදාදා සිටත් බිඳ වැටිලා තියෙනවා. පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කළාට පස්සේ ඒ ප්‍රතිකාර සේවාව අකණ්ඩව සිදු කර යුතු වෙනවා වගේම යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර අඩාල වීම මේ වෙද්දී බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දවසකට පිළිකා රෝගීන් 100ක් සහ කොබෝල් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 30ක් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම මේ වෙනකොට සිද්ධ වෙමින් පැවතුණා. විකිරණ තාක්ෂණවේදීන් විසින් මේ බිඳ වැටීම් සම්බන්ධව අදාළ සේවා සපයන සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන් දැනුවත් කරත් මේ වනතුරුත් එම යන්ත්‍ර යථාවත් වීම සිද්ධ වෙලා නැහැ. ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ බිඳ වැටීම යථාවත් වීම ප්‍රමාද වීම පිටුපස ඒ යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම්ගත වීම වේලාවට සිදු නොවීම හේතුවක් වෙලා තියෙන බවත් වාර්තා වෙනවා. මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු වලදී ගිවිසුම්ගත වීමට අදාළ කමිටුවලට විකිරණ තාක්ෂණවේදී නිලධාරියෙකු සම්බන්ධ කරගෙන නැහැ වගේම මේ පිළිබඳව සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කිරීම මේ වෙද්දී සිද්ධ කරලා තිබුණත් ඒ තත්ත්වය නිවැරදි කරන්න කිසිදු නිලධාරියෙක් මේ වෙනකොට කටයුතු කරලා නැහැ කියලා රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කරලා සිටියා. ඊයේ රාත්‍රියේදී කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කරපු මේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 44 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් ඉන්පසු ඔහු මිය ගිහින් තියෙනවා. සිද්ධිය සිදු වුණ අවස්ථාවේදී අසල සිටි අවුරුදු 3ක සහ 4ක කුඩා දරුවන් දෙදෙනෙකුටත් වෙඩිවැදී තුවාල සිදු වුණ අතර ඔවුන් මේ වෙද්දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවත් වෛද්‍යවරුන් ඔවුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙද්දී විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. තවත් මෙවැනි පුවත් දැනගන්න දිනපතා Island Voice Daily Roundup සමග දිගටම රැඳී සිටින්න.